මේ වැල්ලගිරි විහාරස්ථානයේ මන්දාරම් නුවර මේ විහාරස්ථානයට ගොඩ වෙන බැවුමක් සහිත මාර්ගයේ එක පසකට වෙන්න 80 මහා ශ්‍රාවකයන් වහන්සේලාගේ පිළිම විශාල ප්‍රමාණයක් නිරලා තියෙනවා. එතකොට මේ පිළිම වහන්සේලා මෙහෙම වැඩ ඉන්නවා. මෙතන වෙලා තියෙන අසිරිමත් සිදුවීමක් තියෙනවා. අසිරිමත් සිදුවීම තමයි පළවෙනි පිළිම වහන්සේට හේතු වුණු මේ ගල් ටික එතනින් මේ මහා ජලකඳ නවත්තලා තියෙනවා. මේ ජලකඳේ සැඩ පහර නවත්තලා තියෙනවා. ඒ පිළිම වහන්සේ මේ ආපු මේ කළුගල් ඔක්කොම දරාගෙන ඉන්නවා. මේක මහා ශක්තිමත් පාදමක් තියෙන පිළිමයකුත් නෙවෙයි. ඉතින් මේ පිළිමේ යම්කිසි එකකින් මේක දරාගෙන නොහිටියොත් මේ පිළිමේ ගිහිල්ලා පිටිපස්ස පිළිමෙට හේතු වෙනවා. ඊට පස්සේ ඒ පිළිම ගිහිල්ලා අනිත් පිළිමෙට හේතු වෙනවා. ඔය විදිහට මේ පිළිම ඔක්කොම එහෙනම් බිමටපත් වෙනවා. දැන් මේ බලන්න මෙතන සිද්ධ වෙලා තියෙන සිද්ධිය. මොකක්ද සිද්ධිය? මේ පළවෙනි පිළිමේ මේ ලොකු ආපු ගල් ගොඩක් තියෙනවා මෙතන. මේ ලොකු ගල් ගොඩක් තියෙනවා. මේ සියල්ල මෙතන තරාගෙන ඉන්නවා. අනිත් පිළිම වලට එකෙන් හානියක් වෙලා නැහැ. ඒක එක්තරා යම්කිසි ආකාරයක ආශ්චර්යමත් සිදුවීමක් විදිහට තමයි මේක අපිට හඳුන්වන්න පුළුවන්කම තියෙන්නේ.